ලංකාවේ බොහෝ දෙනෙක් වගේ ඔය කන්න නැති කවල කියන්නේ පන්සලකට ගෙනත් දාපු ළමයි කියලා. ලංකාවේ ඉන්නේ මහාන වෙච්ච අය නෙවෙයි. පන්සල් වලට අර බල්ල පූස ගෙනත් ලංකාවේ සාමාන්‍යයෙන් පන්සල් වලට කණ්ඩායම් 3ක් ගෙනත් දානවා ලංකාවේ දුප්පත් බල්ලෝ ගෙනත් ගෙදර බලු පැටව බැල්ලිය පැටව ගෙවම් බලු පැටව පන්සල් වලට ගෙනත් දානවා. වැඩිපුර පූස් පැටව ගෙවම් පූස් පැටව ගෙනත් දානවා. තවමත් දුප්පත් ගම්වල උපත් පාලන ක්‍රම පිළිබඳ හරි අවබෝධයක් නැති හින්දා වැඩිපුර ළමයි හම්බුලාම පිරිමි ළමයි හම්බුලාම ඒ ළමයි ගෙනත් දානවා. ඒතර ලංකාවේ ශාසනය ඇතුලේ ඉන්නේ පන්සල් වලට ගෙනත් දාපු ළමයි. මහාන වෙච්ච ළමයි නෙවෙයි. ඒකයි බටහිර භික්ෂුන් වහන්සේලාගේ සහ ලංකාවේ භික්ෂුන් වහන්සේලාගේ වෙනස. ඒ නිසා තමයි ලංකාවේ භික්ෂුන් වහන්සේලාට මුඩුක්කුවල මදාවිය වගේ තක්සලා වගේ මැරයෝ වගේ අපතයෝ වගේ හැසිරෙද්දී බටහිර ලෝකේ තේරවාද මහායාන ભેදයකින් තොරව බටහිර ලෝකේ මහාන වෙච්ච අජාන් බ්‍රහ්මවංශෝ හාමුදුරුවෝ අජාන් සුමේදෝ හාමුදුරුවෝ අජාන් කේමදම්මෝ හාමුදුරුවෝ ආදී කොට ඇති තේරවාදී භික්ෂූන් වගේම මහායාන සම්ප්‍රදායේ මං කියව මැතිවරිකාට් හාමුදුරුවෝ ඒ වගේම මේ දලයි ලාමා වහන්සේ යටතේ පැවිදි වෙච්ච විශාල පිරිසක් ඉන්නවා විදේශික ස්වාමීන් වහන්සේලා. ඒගොල්ලෝ ගොන් කතා නොකියන්නත් ඒගොල්ලෝ මේ පැවිද්දේ අරමුණ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා කියලා පැවිද්ද දෙනකොට කියන මේ ප්‍රකාශය ඒගොල්ලෝ මහාන වෙන්නේ ඇත්තටම තේරුම් ගන්න පුළුවන් වයසකනේ. වෙන රස්සාවල් කරන්න පුළුවන්කම තියෙද්දි ජීවත් වෙන වෙන ක්‍රම තියෙද්දි මේ ජීවිතයේ ඇත්තටම අර්ථයක් මේ අපි ජීවිතය කියලා දකින්න එකේ ඇත්තටම අර්ථයක් නැහැ. ඊට වඩා උත්තරීතර වූ දෙයක් තියෙනවා ඒක සාක්ෂාත් කරන්න ඕනි කියන උත්තරීතර අරමුණෙන් තමයි පිටරට සුද්ධ මහාන වෙන්නේ. කන්න නැතුව මේ අජාන් බ්‍රහ්මවංශ හාමුදුරුවෝ අම්මයි තාත්තයි පන්සලට ගෙනත් දාපු ළමයි නෙවෙයිනේ.